මම අද කතා කරනවා 6 වසරේ ළමයිගේ දෙවනි පාඩම ස්ථානීය අගය කියන පාඩම. හරි. මම ඉස්සල්ලාම ඔයාලට කියලා දෙනවා සංඛ්‍යාවක තියෙන ඉලක්කම් පිහිටන ස්ථාන මොනවද? මේ ස්ථාන අඳුරගන්න තමයි දැන් අපි යන්නේ. හරි. මම ඉස්සල්ලාම අරන් තිනවා සංඛ්‍යාවක්. සංඛ්‍යාව තමයි 67524. 67524. එතකොට දැන් මේක කියවන්න දන්නේ නැති කෙනෙක් නම් ඔයා ඒක බය වෙන්න එපා. මම මේ පාඩමේ ඉස්සරහට කොහොමද විශාල සංඛ්‍යාවක් සරලව කියවන්නේ කොහොමද කියලා දෙනවා. ඉතින් මේක දැන් කියන්න බැරි ළමයෙක් ඉන්නවා නම් ඒක ගැටලුවක් කරගන්න එපා. හරි. එතකොට මෙතන තියෙන්නේ 67524. මේ සංඛ්‍යාවේ ඉලක්කම් තියෙන ස්ථාන හරියට අඳුරගන්නේ කොහොමද කියන එක තමයි මම දැන් කතා කරන්නේ. හරි. දැන් අපේ සංඛ්‍යාවේ පිටිපස්සේ ඉඳන් තමයි මම මේ ස්ථාන හඳුන ගැනීම කරන්නේ. මෙතන තියෙනවා 4. මේ 4 පිටිපස්සෙම තියෙන ඉලක්කමේ ස්ථානෙට කියනවා අපි එක ස්ථානය කියලා. එක ස්ථානය කියලා කියනවා. ඒ වගේම මේකෙන් නිරූපණය වන අගය කීයද? මේ 4 කියන එක්කෙනාගෙන් නිරූපණය වෙන්නේ 4ම තමයි. නිරූපණය වෙන්නේ 4. එතකොට මේක ස්ථානීය අගය මොකද්ද? දැන් ඔයාට මෙතන කරුණු දෙකක් අවබෝධ කරගන්න ඕනේ. එකක් තමයි නිරූපණය වන අගය කියන්නේ මොකක්ද සහ ස්ථානීය අගය කියන්නේ මොකක්ද කියලා. හරි. දැන් එක ස්ථානයේ ස්ථානීය අගය 1යි. ඇයි එහෙම වෙන්නේ? මෙන්න මේ එකේ ඒවා හතරක් තමයි මෙතන නිරූපණය වනාගේ 4 වෙලා තියෙන්නේ. මෙතනින් 4නේ නිරූපණය කරන්නේ. එතකොට මේ 4 හැදිලා තියෙන්නේ කොහොමද? එකේ ඒවා 4කින් තමයි මේ 4 හැදිලා තියෙන්නේ. ඊළඟට මම යනවා දෙවනි ඉලක්කමට. ඒකෙන් මේ දෙවනි ඉලක්කමේ ස්ථානය තමයි දසස්ථානය. එතකොට දසස්ථානයේ තියෙන ඉලක්කමෙන් නිරූපණය වන අගය දැන් මෙතන තියෙන 2නේ. එතනින් නිරූපණය වෙන්නේ 20. එතකොට මේ 20 කියන එක කොහොමද හැදිලා තියෙන්නේ? 20 කියන එක හැදිලා තියෙන්නේ මෙන්න මෙතන ස්ථානීය අගයෙන්. දසස්ථානයේ ස්ථානීය අගය 10යි. 10 ඒවා දෙකක් කියන්නේ 20යි. දසස්ථානයේ ස්ථානීය අගය 10යි. 10 ඒවා දෙකක් කියන්නේ 20යි. මෙතන එක ස්ථානයේ ස්ථානීය අගය 1යි. එක ඒවා 4ක් කියන්නේ 4යි. ඊළඟට තුන්වෙනි ඉලක්කම ස්ථානය මොකද්ද? තුන්වෙනි ඉලක්කම ස්ථානය සියස්ථානය. එතකොට මේ සියස්ථානයේ ස්ථානීය අගය 100යි. දැන් මෙතන ඉලක්කම තියෙන්නේ 5නේ. එතකොට ඉලක්කම නිරූපණය වන අගය 100 ඒවා 5ක් කියන්නේ 500යි. නිරූපණය වන අගය 500යි. ඊළඟට 7. 7 කියන එක්කෙනාගේ ස්ථානය දහස්ථානය. දැන් ඔයාලා මෙතන දසස්ථානයයි දහස්ථානයයි පටල ගන්න එපා. මෙතන අකුරක වෙනසක් තමයි තියෙන්නේ. මෙතන තියෙන දසස්ථානය කියලා මෙතන තියෙන්නේ දහස්ථානය කියලා. එතකොට දහස්ථානයේ ස්ථානීය අගය 10යි. දහස්ථානයේ ස්ථානීය අගය 10යි. 10 ඒවා 7ක් තමයි මෙතන නිරූපණය වන අගයට එන්නේ. එතකොට 10 ඒවා 7ක් කීයද? 7000යි. එතකොට මේ 7 කියන ඉලක්කමෙන් නිරූපණය වෙන්නේ 7000. ඒකේ ස්ථානීය අගය 1000. ඊළඟට 6 කියන්නේ අන්තිම ඉලක්කමේ ස්ථානය දසදහස් ස්ථානය කියලා අපි කියනවා. දසදහස් ස්ථානය කියලා කියනවා. එතකොට දසදහස් ස්ථානයේ ස්ථානීය අගය 10000යි. එතකොට ඔයාලට තේරෙනවා 10000 ඒවා 6ක් තමයි මෙතන නිරූපණය වන අගයට එන්නේ. එතකොට 10000 ඒවා 6ක් කීයද? 60000යි. හරි. එතකොට මං හිතනවා ඔයාලට මේ ස්ථාන පිළිබඳ ඉතාමත් පුළුල් දැනුමක් ලැබුණා කියලා මේකෙන්. කොට සංඛ්‍යාවක්
අරගෙන ඒ සංඛ්‍යාවේ ස්ථාන මොනවද? ඊට පස්සේ ඒ සංඛ්‍යාවලින් නිරූපණය වන අගය මොනවද? ඊට පස්සේ ඒ සංඛ්‍යාවේ ඒ එක එක ස්ථානවලට අදාළ වෙන ස්ථානීය අගය කීයද කියන මෙන්න මේ දේවල් ටික ඔයා මේ පාඩමේ පළවෙනියටම දැනගෙන ඉන්න ඕන දේවල්. ඉතින් මං හිතනවා මේ කොටසෙන් ඔයාට ඕනම ඉලක්කම ඕනම සංඛ්‍යාවක් ගැන ඒ සංඛ්‍යාවේ ස්ථාන ටිකයි නිරූපණය වන අගයනුයි ඒ වගේම ඒ වගේ ඉලක්කම් වල තියෙන ස්ථානීය අගයනුයි ඔයාට දැන් තනියෙන් හදාගන්න පුළුවන් කියලා. අපි ඉස්සෙල්ලා කතා කරා 67524 ස්ථානය ඒ එක එක ඉලක්කම් වල ස්ථාන ටිකයි ඒ ඉලක්කම් වලින් නිරූපණය වන අගයයි ඒ ඉලක්කම් වල ස්ථානීය අගයනුයි. හරි ඊළඟට අපි කතා කරනවා මේ 67524 කොහොමද ගණක රාමුවකින් නිරූපණය කරන්න කියලා. හරි එතකොට ගණක රාමු පිළිබඳ දැනුමක් ඔයාට පහ වසරේදී යම් තාක් දුරකට තියෙනවා. එතකොට ඒ දැනුමත් පාවිච්චි කරලා අපි මේක තේරුම් ගන්න උත්සාහ කරමු. හරි ගණක රාමුවේ මෙතන තියෙනවා 1 ඒවා 10 ඒවා 100 ඒවා 1000 ඒවා 10 ඒවා. දැන් ඔයාලා මතක කරගන්න මං ඉස්සෙල්ලා ඔයාලට කියලා දුන්නානේ අර නිරූපණය වන අගය. සංඛ්‍යාවේ එක එක සංඛ්‍යාවලින් නිරූපණය වන අගයක් කියලා දුන්නානේ. එතකොට ඔන්න ඔය නිරූපණය වන අගය තමයි මෙතන ගණක රාමුවේ යට තියෙන්නේ. ගණක රාමුවේ තියෙන්නේ. දැන් අපි ගන්න සංඛ්‍යාව 67524නේ. 67524නේ. මම ඉස්සෙල්ලා ඔයාලට කියලා දුන්න මේ ටික. මේ පිටිපස්සෙම සංඛ්‍යාවෙන් 1 ඊළඟ සංඛ්‍යාවෙන් 10 ඊළඟ සංඛ්‍යාවෙන් 100 ඊළඟ සංඛ්‍යාවෙන් 1000 ඊළඟ සංඛ්‍යාවෙන් 10000 ඔන්න ඔය ටික නාගයන් ටික දැන් මෙතන අහනවා එකේ ඒවා කීයද දැන් මෙතන ස්ථානීයගේ එකයිනේ එක ඒවා කීයක් තියෙනවද 4ක් තියෙනවා එහෙනම් මම මෙතන 4ක් අඳිනවා ඊළඟට මෙතන 10 10 ඒවා කීයද කියලා 10 ඒවා දෙකක් තියෙනවා 10 ඒවා දෙකයි ඊළඟට 100 ඒවා 100 ඒවා කීයක් තියෙනවද 100 ඒවා පහක් තියෙනවා 100 ඒවා පහක් තියෙනවා ඊළඟට 1000 ඒවා 1000 ඒවා කීයක් තියෙනවද 1000 ඒවා මේ සංඛ්‍යාවට 7ක් තියෙනවා 1000 ඒවා 7යි 1යි 2යි 3යි 4යි 5යි 6යි 7යි ඊළඟට 10000 ඒවා 10000 ඒවා 6ක් තියෙනවා. කොට 10000 ඒවට 6ක් අඳින 1යි 2යි 3යි 4යි 5යි 6යි. හරි. එතකොට ඔයාලට පේනවා මේ 67524 කියන සංඛ්‍යාව ගණක රාමුවකින් නිරූපණය කරන්නේ මෙන්න මේ විදිහට. එතකොට ඔයාලට මේ වගේ සංඛ්‍යාවක් අරගෙන ඒ සංඛ්‍යාව තනියම ගණක රාමුවකින් නිරූපණය කරන්න පුළුවන්. මොකද මේකෙන් ඔයාලට ලොකු අවබෝධයක් හම්බ වෙන්න ඇති. සංඛ්‍යාවක් අරගෙන ඒ සංඛ්‍යාව ගණක රාමුවකින් නිරූපණය කරන්න. හරි මම ඉස්සෙල්ලා කිව්වා සාමාන්‍ය ලොකු සංඛ්‍යාවක් කියවන්න බැරි කෙනෙක් ඉන්නවා නම් මම ඒක ඉස්සරහට කියලා දෙනවා කියලා. හරි දැන් අපි එතෙන් ඇවිත් ඉන්නේ. ඇත්තටම විශාල සංඛ්‍යාවක් කියවන ආකාරය සහ ලියන ආකාරය මේ සංඛ්‍යා කලාප කියන මාතෘකාවේදී අපි අඳුර ගන්නවා. එතකොට සංඛ්‍යාවක කලාප වෙන් කරගන්නේ කොහොමද? මේ සංඛ්‍යාවක් කොහොමද සරලව පහසුවෙන් කියවන්නේ සහ ලියන්නේ කියන එක මම මේකෙදි කතා කරනවා. හරි. දැන් අපිට ගොඩක් විශාල සංඛ්‍යාවක් දීලා තියෙනවා. මේ සංඛ්‍යාව. ඔයාට කිව්වොත් මේ සංඛ්‍යාව කියවන්න මේ තියෙන්නේ කීයද කියලා ඉතින් අපිට මේකට තියෙනවා පියවර 3ක්. මේක කියවන හැටි හරි ලියන හැටි හරි ඉගෙන ගන්න පියවර 3ක් තියෙනවා. පළවෙනිම පියවර තමයි දැන් මේක ගොඩක් දිග සංඛ්‍යාවක්නේ. මේ සංඛ්‍යාවේ පිටිපස්සේ ඉඳන් ඉලක්කම් 3 වෙන් කරගන්න. පිටිපස්සේ ඉඳන් ඉලක්කම් 3 වෙන් කරගන්න. දැන් මෙතන තියෙන්නේ පිටිපස්සෙම 6යි 9යි 6 මම ඒක වෙනම ලියා ගන්නවා මේක පිටිපස්සේ නම් තමයි කරගෙන යන්නේ 6යි 9යි 6යි 6යි 9යි 6යි ඊළඟට 6යි 3යි 8යි 6යි 3යි 8යි
ඔන්න මේ 3 ගත්තා මෙතෙන්ට ඊළඟ 3 ගත්තා මෙතෙන්ට ඊළඟට 2යි 5යි 1යි 2යි 5යි 1යි මේ කොටස ගන්නවා මෙතෙන්ට ඊළඟට ඉතිරි වෙන්නේ 4 4ත් එක්ක ලියන්න තව ඉලක්කම් දෙකක් නැති නිසා මම ඒක තනියෙන් ලියා ගන්නවා හරි එතකොට පළවෙනියට මොකක් කරන්න ඕන දේ තමයි මේ විශාල සංඛ්‍යාවේ පිටිපස්සේ ඉඳන් තියෙන ඉලක්කම් 3 3 වෙන් කර ගන්නවා ඊට පස්සේ මේ 3 3 වෙන් කරගත්ත එක කොටසකට අපි කියනවා කලාපයක් කියලා. එක කොටසකට කියනවා කලාපයක් කියලා. එතකොට මේ කලාපවලට එක එක නම් තියෙනවා. කලාපවලට නම් තියෙනවා. දැන් අපිට කලාප හම්බ වෙලා තිනවා මෙතන 4ක්. 1යි 2යි 3යි 4යි. කලාප හම්බ වෙලා තිනවා 4ක්. මේ 4 ඉස්සෙල්ලාම නම් කරගන්න. දැන් මේ පිටිපස්සෙම තියෙන කලාපෙට කියනවා ඒකක කලාපය කියලා. ඒකක කලාපය ඊළඟට හම්බ වෙන කලාපට කියනවා දහස් කලාපය දැන් ඔයා හොඳට මතක තියාගන්න අපි මේ හැමදේම කරේ පිටිපස්සේ ඉඳන් මේක දහස් කලාපය ඊළඟ කලාපෙට කියනවා මිලියන කලාපය මිලියන කලාපය මේ ඉස්සරහම තියෙන සංඛ්‍යාවට කියනවා බිලියන කලාපය හරි එතකොට ඔයාට දැන් දීලා තිබ්බ දිග සංඛ්‍යාව ඔයා පිටිපස්සේ නම් ඉලක්කම් 3 3 වෙන් කරගත්තා. ඊළඟට මම කිව්වා එක කොටසකට කියනවා කලාපයක් කියලා. ඒ වගේ මේ කලාප වලට නම් තියෙනවා. එතකොට මේ පිටිපස්සේ තියෙන එකට ඒක කලාපය මේකට දහස් කලාපය මේකට මිලියන කලාපය මේකට බිලියන කලාපය කියලා අපි කියනවා. හරි. දැන් ඔයාට පුළුවන් ඔන්න මේක හිමීට ලියන්න හරි කියවන්න හරි ඔයාට මේ ආශ්‍රයෙන් පුළුවන්. මං කියන්නම් ඒක කොහොමද අපි ලියන්නේ නැත්තම් කියවන්නේ කියලා. මේ හැම කලාපයක්ම ඔයා මේකේ නමෙන් අඳුරගන්න. දැන් මම මෙතන ලියනවා. මෙතන පළවෙනි තියෙන 4නේ. මේක බිලියන කලාපෙනේ. එතකොට මේක කියන්නේ 4 බිලියන කියලා. 4 බිලියන. ඊළඟ කලාපේ කියවන්නේ 152නේ මෙතන තියෙන්නේ. එතකොට 152 මිලියන. මෙතන මිලියන කලාපෙනේ. එතකොට 152 මිලියන. 152 මිලියන. ඊළඟට මෙතන දහස් කලාපයනේ. එතකොට දහස් කලාපේ තියෙන 836නේ. එතකොට ඒක කියවන්නේ ළමයි 836,000. 836,000. 836,000. ඒකක කලාපේ අපිට දීලා තියෙන සංඛ්‍යාවම තමයි කියවන්නේ. ඒක කලාපේ තියෙන 696නේ. අපි 696 කියලා එහෙමම ලියනවා. 696. හරි. එතකොට ඔයා දැන් ගොඩක් දුරට මේකේ වැඩ කරගෙන ඉවරයි. එතකොට ඔයා දැන් මේ සංඛ්‍යාව කියවද්දී මේ අපි කොටස් වශයෙන් 4ක් ලියාගත්තනේ. ඒ 4 එක දිගට කියවන්න. එතකොට මේ සංඛ්‍යාව කියවන්නේ 4 බිලියන 152 මිලියන 836,696. 4 බිලියන 152 මිලියන 836,696. 4 බිලියන 152 මිලියන 836,696. එතකොට ඔයාට මේකේ නම ලියන්න කියලා කිව්වොත් ඔයාට පුළුවන් මේ විදිහට ඒක නම් කරගන්න.
හරි. එතකොට මේ විදිහට ඔයාලට ඕනම විශාල සංඛ්‍යාවක් කලාප වලට වෙන් කරගෙන කියවන්න පුළුවන්. ඉතින් මං හිතනවා ඔයාලට සංඛ්‍යාවක් දැන් තනියෙන් ලියාගෙන ඒක තනියෙන් කලාප වලට වෙන් කරගෙන ඒක කියවන්න. ඊළඟට මම කතා කරනවා සාමාන්‍ය ආකාරය සහ සම්මත ආකාරය කියන්නේ මොකක්ද කියලා. හරි. දැන් මං ඉස්සෙල්ලා ඔයාලට අර කලාප වලට වෙන් කරලා සංඛ්‍යාවක් ලියන හැටි කියලා දුන්නානේ. අන්න ඒ විදිහට සංඛ්‍යාවක් ලියනවා නම් අපි ඒකට කියනවා සම්මත ආකාරයෙන් සංඛ්‍යාවක් ලියනවා කියලා. සම්මත ආකාරයෙන් ලියනවා කියලා කියනවා. ඒ කියන්නේ දැන් කලාප හතරක් මං කියලා දුන්නනේ. මේ සංඛ්‍යා කලාප වලට වෙන් කරලා අඳුරගන්න චූටි හිඩසක් තියෙනවා. කලාප අතරින් චූටි හිඩසක් තියෙනවා. දැන් ඔයාලට පේනවා මම මේ පැත්තේ මේ සම්මත ආකාරය කියලා එහෙම මේ හිඩසක් තියලා කලාප වෙන් කරලා තියෙනවා. හැබැයි සාමාන්‍ය ආකාරය කියන්නේ ඔයා මේ සාමාන්‍ය ආකාරයනොත් ලියනවා දැකලා ඇති. සාමාන්‍ය ආකාරය කියන්නේ මෙන්න මේ කලාපවල තියෙන හිඩස වෙනුවට කලාප වෙන් කරගන්න කමාවක් යොදනවා. මෙන්න මේ විදිහට කමාවක් යොදනවා. එතකොට මේ කමාවක් යොදනවා නම් කියන එක සාමාන්‍ය ආකාරය කියලා. මෙහෙම හිඩසක් විතරක් තියෙනවා නම් ඒකට කියනවා සම්මත ආකාරය කියලා. එතකොට සාමාන්‍යයෙන් ඔයාගේ අධ්‍යයන කටයුතු වල ඒ කියන්නේ ඔයා ඉගෙන ගන්න ඕනේ මේ සම්මත ආකාරයෙන් ලියන විදිහ. කමා දාලා ලියන එක ඉච්චර අපි පාවිච්චි කරන්නේ. හැබැයි සාමාන්‍ය ආකාරය කියන්නේ මොකක්ද කියන එක පැහැදිලි කරන්න තමයි මම ඔයාට ඒක කියලා දුන්නේ. ඉතින් ඔයා බහුලව භාවිතා කරන්න මෙන්න මේ විදිහ. ඉතින් ඔයා ඉස්සරහට වැඩ කරගෙන යද්දි මේ සම්මත ආකාරය පාවිච්චි කරන්න. හරි. මම දැන් සංඛ්‍යා කිහිපයක් ගත්තා. අපි මේවා කලාප වලට වෙන් කරලා ඒක කියවන සහ ලියන ආකාරය කොහොමද කියලා බලමු. පළවෙනියෙන් තියෙන්නේ මේ වගේ සංඛ්‍යාව. දැන් මේක මං කියවනේ පිටිපස්සේ ඉඳන් තමයි කලාප වලට වෙන් කරන්නේ කියලා. එතකොට මෙතන 276 යන්නේ ඒකක කලාපෙට. ඊළඟට 63 යන්නේ දහස් කලාපයට. ඔයාලට පේනවා ඒකේ මිලියන කලාපයක් සහ බිලියන කලාපයක් නැහැ. හරි. අපි දැන් මේක කියවමු. මෙතන තියෙන්නේ 63 නේ. එතකොට 63000 මෙතන තියෙන්නේ 276 නේ. 276 ඒක කලාපය ඒකේ විදිහටම කියන්නේ. එතකොට 63276. ඊළඟ එකට මම යනවා. ඒකේ තියෙන්නේ 378. එතකොට 378 යන්නේ මෙතෙන්ට 654. 654 යන්නේ මෙතෙන්. කොට 654,378. හරි. ඊළඟ එකේ ඒකක කලාපේ තියෙන්නේ 375. ඊළඟට දහස් කලාපේ තියෙන්නේ 0.3ක්. මිලියන කලාපේ තියෙන්නේ 2. එතකොට බිලියන කලාපේ මුකුත් නැහැ. මෙතන තියෙන්නේ 2. එතකොට දෙමිලියන. 2 තියෙන නිසා එතෙන්ද දෙමිලියන. දෙමිලියන. මෙතන තියෙන්නේ 0.3ක්. එතකොට දහස් වලදී කිසිම දෙයක් කියවෙන්නේ නැහැ. මොකද මෙතන තියෙන්නේ 0.3 නේ කිසිම අගයක් නැහැ එතන. මෙතන තියෙන්නේ 375. මං කිව්වා ඒක කලාපයක ඒ විදිහටම ලියන්න 375. දෙමිලියන 375 කියලා තමයි එතකොට අපිට මේක කියවන්න පුළුවන් වෙන්නේ. හරි. ඊළඟට මෙතන 0.3ක් තියෙනවා ඒකක කලාපේ. මෙතන 0.2යි 1යි මෙතන 43.
හරි. එතකොට ඒකෙත් බිලියන කලාපයක් බිලියන කලාපෙ කිසිම අගයක් නැහැ. මිලියන කලාපෙ තමයි මිලියන කලාපෙ ඉඳන් තමයි පටන් ගන්න. 43 මිලියන. මෙතෙන් දින 43 නේ. 43 මිලියන. හතලිස්තුන් මිලියන මෙතන තියෙන එක. එතකොට එක තියෙන නිසා මෙතන එන්නේ 1000. එක තියෙන නිසා 1000. හරි. එතකොට දැන් මෙතන 1000 කියලා ඒකක කලාපෙ ලියන්න මොකුත් නැහනේ. ඒකක කලාපෙ මෙතන ඔයාලට පේනවා මොකුත් නැහැ. එතකොට අපි මෙතන ලියන්නේ 1000 කියලා මෙතනින් අපි මේක කියවලා ඉවර කරනවා. එතකොට මෙතන මොනවා හරි තිබ්බනම් 1000 කියලා ඒක ලියනවා. දැන් මෙතන මොකුත් නැහැ. ඒක කලාපෙ මොකුත් නැහනේ. හින්දා මෙතන 1000 කියලා මම මේක නතර කරනවා. එතකොට 43 මිලියන 1000. ඊළඟට 204 0.3 800. එතකොට 800 තමයි මෙතන ඒක කලාපයට එන්නේ. මෙතන 0.2 එනවා. දහස් කලාපයට 204 එනවා. මිලියන කලාපෙට. එතකොට මිලියන කලාපෙ තියෙන 204 නේ. එතකොට 204 මිලියන හත්දහස් මෙතන තියෙන්නේ 800. මෙතන තිබ්බේ 7නේ. එතකොට 7000. මෙතන 800. 800ය. ඊළඟට 596 475 0.2 4. ඔහොම තමයි තියෙන්නේ. එතකොට ඒකක කලාපෙන් එන්නේ 596. දහස් කලාපෙට එන්නේ 475. මිලියන කලාපෙට එන්නේ 0.2. බිලියන කලාපෙට එන්නේ 4. එතකොට මේ කියවන්නේ මෙතන බිලියන කලාපේ 4නේ තියෙන්නේ. 4 බිලියන 4 බිලියන මෙතන තියෙන්නේ 2. එතකොට 2 මිලියන දෙමිලියන ඊළඟට 475,000 475,000 475,596 ඒක කලාපෙට ඉන්නේ 596. හරි. එතකොට ඔන්න ඔය විදිහට තමයි සංඛ්‍යා කලාප වලට වෙන් කරගෙන කියවන්නේ හරි ලියන්නේ හරි. ඉතින් මං හිතනවා ඔයාලට මේක හොඳට තේරෙන්නේ නැති. තනියෙන් කලාප වලට වෙන් කරගෙන මේ වගේ සංඛ්‍යා කියවන්න උත්සාහ කරලා බලන්න. හරි. මේ විදිහට සංඛ්‍යාවක් කියවන ආකාරය හරි ලියන ආකාරයට හරි කියනවා අපි සංඛ්‍යා නාමය කියලා. එතකොට සංඛ්‍යාවක් දීලා මේකේ සංඛ්‍යා නාමය මොකක්ද කියලා අහුවොත් ඔයාලට මේ විදිහට ඒක කියන්න පුළුවන්. හරි අපි එතකොට අවසන් කරේ 6 ශ්‍රේණිය ළමයිගේ දෙවනි පාඩම ස්ථානීය අගය කියන පාඩම. ඉතින් ඔයා වීඩියෝ එක මුල් දැන ඉඳන් අවසාන වෙනකන් හොඳට බලන්න ලියා ගන්න ඕන තැන්වල වීඩියෝ එක ස්ටොප් කරලා ලියා ගන්න පුළුවන්. ඉතින් අපේ channel එකත් එක්ක එකතු වෙන්න subscribe කරලා මොකද ඉස්සරහට දාන වීඩියෝස් ඔයාලට බලන්න පුළුවන්. ඒ වගේම පාඩම තේරුණා නම් පහලින් කමෙන්ට් එකකුත් දාගෙන යන්න.